අපි අද හදන්න යන්නේ ෆුඩ් සැලඩ් එකක්. මේ සඳහා අවශ්‍ය දේවල් අපි දැන් බලමු. මුලින්ම අපි සැලඩ් එකට පළතුරු ටික කපා ගමු. ඉන්පසු කපාගත් පළතුරු ටිකට ලුණු, සීනි, වැනිලා, මිල්ක් මේඩ් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් අපි ෆුඩ් සැලඩ් එක සාදාගෙන අවසන්. මේ පිළිගැන්වීමට පෙර අයිස්ක්‍රීම්, කජු ස්ටික්ස් යොදා ගානිෂ් කර ගන්න.